හායි කොහොමද ඔයාලට වීඩියෝ එකට යන්න කලින් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එන්න මෙන්න මැති බඩු ලාබෙට එක බාණ්ඩු සෙල්ලම් බඩු තියෙනවා මැති බාණ්ඩ තියෙනවා හොඳම තත්ත්වය මුදම මිල ගණන් යටතේ එන්න ඉතින් ගන්න පුළුවන් ලාභ බඩු එන්න ඔන්න එක්තරා ගම්මානයක මෝහන් නමින් දුප්පත් කුමල්කරුවෙක් ජීවත් වුණා. ඔහුගේ 21 හැවිරිදි පුතා වන රවිඳු සමග ඔහු ජීවත් වුණා. මෝහන්ගේ බිරිඳ මීට අවුරුදු ගණනාවකට පෙර මිය ගිහින් තිබුණා. තාත්තේ මට වෙලාවට අද බස් එක අල්ල ගන්න බැරි වුණානේ. ඒ හින්දා මට අද කැම්පස් එකට යා ගන්න බැරි වෙයි වගේ. නෑ පුතේ තව පැය භාගයක් විතර බස් එකක් එනවා. ඔයාට වෙලාවට යා ගන්න පුළුවන් වෙයි. මං වාට උදේට කන්න කියලා පරාර ටික ඔය රුරුවිරි ස්ටිප් කෝ හැදුවා. යාළුවොත් එක්ක බෙදාගෙන කන්න. අනිවාර්යයෙන් උදේට කන්න ඕනි හොඳද? ඔතන කෙට්ටු වෙලා වීල්ලා. කන්න නැතුව ඉන්න එපා ගෑස්ටික් වත්තේ. අනේ තාත්තේ මට මේව ඕන නැහැ. ඔයා පරක්කු වෙන්නේ නැතුව ඔයත් වැඩට යන්නකෝ. අදත් ඔයා වෙළඳපොළට යන්න පරක්කුයි නේද? අනේ පුතේ මට ඔයාට වඩා වැදගත් මේ ලෝකෙ මොනම දෙයක්වත් නැහැ. ඔයා ඒක දන්නවනේ. කාටද වෙන්නේ එපා මං ගැන. මම වෙලාවට මගේ වැඩි කරගන්නම්කෝ. ඔන්න ඊට පස්සේ මෝහන් එයාගේ මැටිබඩු කරත්තයත් අරගෙන වෙළඳපොළට යමින් හිටියා. ඔහු දේවාලය අසල නතර වුණා. පහනක් දැල්වලා දෙවියන් යාඥා කරන්න පටන් ගත්තා. අනේ දෙවියනේ දැනට මගේ ජීවිතේ හැමදේම හොඳින් සිද්ධ වෙනවා. මගේ දරුවා දෙයියන්ගේ පීඨෙන් හොඳින් ඉගෙන ගන්නවා. ඒ වගේම මගේ වැඩත් හොඳට සිද්ධ වෙනවා. අනේ කරුණා කරලා ඔයාගේ ආශිර්වාදය අපිට ලබා දෙන්න. ඔයාට මතකයි නේද? මේ බැතිමතාගේ හීනය. මගේ මුකාට ලොකු රාජ්‍ය නිලධාරියෙක් වෙන්න අවස්ථාව ලැබලා දෙන්න. හොඳයි ඒස් නිලධාරියේ. අනේ හිඳ අපිට තියෙන හැම කරදරයක්ම අඩු කරලා ඒ දේවල් වලට මාර්ගය සලසලා දෙන්න. එයාගේ අධ්‍යාපනයට අවශ්‍ය හැම දෙයක්ම කරන්න මම උපරිමයෙන්ම මහන්සි වෙලා වැඩ කරනවා. අනේ අපිට ඔබතුමාගේ ආශිර්වාදය ලබා දෙන්න. දෙවියන්ට යාඥා කරාට පස්සේ මෝහන් එයාගේ කරත්තය ළඟට එනවා. ඔහුට හිතා ගන්න බැරි දෙයක් එතන සිද්ධ වෙනවා. අනේ නේ මොකද? මගේ බඩු ටික කොහෙද? ඔක්කොම කොහොමද මේ ඉක්මනට නැටි උනේ? මම මෙතනින් ගිහිල්ලා විනාඩි දෙකක්වත් උනේ නෑනේ. කවුද මේ දේවල් හොරකම් කරේ? අනේ දෙයියනේ. ඔන්න ඔය විදිහට මෝහන් දෙවියන්ට යාඥා කරලා එනකොට මෝහන්ගේ සියලුම භාණ්ඩ හොරකම් කරලා තිබුණා. ඔහුගේ සියලුම මහන්සිය අපතේ ගිහිලා තිබ්බා. මේ ගැන ඔහු ගොඩක් දුකටපත් වුණා. නමුත් ඔහු හිත දැඩි කරගෙන දැඩි අදිෂ්ඨානයෙන් යුතුව ගෙදර ගිහිල්ලා ආපහු මැටිබඩු සැකසන්න පටන් ගත්තා. කමක් නෑ. මං අද දවස නාස්ති කරගන්නේ නැහැ. මං කොහොම හරි මහන්සි වෙලා වැඩ කරන මේ බඩු ටික හදලා හෙට උදේට ගිහිල්ලා විකුණනවා. අනේ කොහොම හරි කරලා මගේ දරුවාගේ වියදම් ටික මට හොයාගන්න තිබ්බනම් ඒ ඇති. ඔන්න ඔය විදිහට හිතලා මෝහන් නැවත වතාවක් නැටි භාණ්ඩ හදන්න පටන් ගත්තා. ඔහු මේවා නැවත වෙළඳපොළට අරගෙන ගිහිල්ලා එදා හොඳ ආදායමක් ලැබුවා. නමුත් එදින හවස ඔහු ගෙදර එනකොටම වගේ වේගයෙන් ආපු ට්‍රක් රථයක් මෝහන්ව යට කරගෙන ගියා. මෝහන්ගේ රුධිරයෙන් බිම තෙත් වෙලා තිබුණා. ගම්වැසියන් එතෙන්ට ඇවිල්ලා මුව නගරේ රෝහලට අරගෙන ගියා. එතනින් හිටපු අය රවිඳුට මේ බව දැනුම් දුන්නා. තාත්තේ ඔයාට මොනවද උනේ? ඔයා හොඳින්ද? මං අද උදේ යනකොටත් ඔයා හොඳින් හිටියනේ. මේ මොකද කරගත්තේ? අනේ පුතේ මං හවස ගෙදර එනකොට වේගෙන් ආපු ට්‍රක් එකක් මාව හප්පගෙන ගියා. මෝහන්ගේ මේ තත්ත්වය දැක්කට පස්සේ රවිඳු ගොඩක් කම්පණයටපත් වුණා. මේ අනතුරෙන් මෝහන්ගේ එක් අතක් සහ ඒ පැත්තම වගේ අඩපණ වුණා. අනේ මට සමා වෙන්න පුතේ. අම හොත තාත්තා කෙනෙක් තෙමේ. මට ආයේ කවදාවත් මේ මැටි කර හදන්න බැරි වෙයි. ඔයාගේ අධ්‍යාපනයටත් මට මුදල් හොයාගන්න බැරි වෙයිනේ. අනේ මං කොච්චරනම් නරක තාත්තා කෙනෙක්ද? තමන්ගේ පුතාගේ අධ්‍යාපනයට මට උදව් කරන්න බැරි තාත්තා කෙනෙක්. අනේ මට සමා වෙන්න පුතේ. අනේ එහෙම කියන්නේ එපා තාත්තේ. මේක ඔයාගේ වැරදක් නෙමෙයි. ඔයා මොකද ඔයාටම දොස් කියාගන්නේ? මේක අනතුරක් නේ. ඔයා හිතලා ගිහලා වාහනේ හැප්පුණේ නෑනේ. ඔයා මේ ගැන හිතන්න එපා. පුතේ දැන් ඔයා ගිහිල්ලා ගමින හුදලාලිගේ සල්ලි ටිකක් ඉල්ල ගන්න. එහෙම නැත්නම් මගේ අර ඉහකඩේ යාළුවා එයාගෙන් ඉල්ල ගන්න. මම මොකක් හරි අත පාවිච්චි කරන්න නැතුව කරන්න පුළුවන් වැඩක් හොයා ගන්න. ඒතකන් කාගෙන් හරි ඉල්ල ගන්න බලන්නකෝ. කොහොම හරි මං ඔයාගේ ෆීස් එක ගෙවලා ගන්නවා. නෑ තාත්තේ එහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. නෑ පුතේ ඔයා කොහොම හරි හොඳට ඉගෙනගෙන ඒ දේවල් හරියට කරගන්න ඕනි. මං කොහොම හරි ඔයාගේ කොලෙජ් එකේ ෆීස් එක අනිවාර්යෙන් ගෙවනවා. එහෙම නැති වුණොත් ඔයාට අන්තිම විභාගෙ හියාගන්න බැරි වෙයි. තාත්තේ එහෙම වෙන්න ඕන නැහැ. මොකද මමත් අද ඉඳන් සල්ලි හොයනවා. තාත්තේ මම පොඩි කාලේ ඉඳන්ම ඔයා මැටි භාණ්ඩ හදන විදිය මම දැක්කා. මම මේ දේවල් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳන්ම. මට මේ දේවල් වලට හොඳට අත හුරුයි.
ඉතින් මමත් තාත්තා වගේම මැටි භාණ්ඩ හදලා පොළට ගෙනියලා විකුණනවා. මුදල් හම්බ කරගෙන මම මගේ අධ්‍යාපන කටයුතුත් බලා ගන්නවා. තාත්තා ඉගෙන කරදර වෙන්න එපා. මට පුළුවන්. දැන් මම ලොකු එක්කෙනෙක්. කරුණාකරලා තාත්තා ගැන දැන් බලා ගන්නකෝ. මම මගේ දේවල් බලා ගන්නවා. තාත්තව බලා ගන්න දේත් මටම බාර දෙන්න. මම මේ හැම දෙයක්ම කොහොම හරි කරගන්නවා. අනේ එහෙම කියන්නේ පාක්මුතේ. ඇයිවා මේ වගේ දේවල් කරන්න හදන්නේ? මේවා කරොත් එහෙම අහල පහල මිනිස්සු මොනා නොකියයිද? මෙච්චර හොඳට ඉගෙන ගත්ත දරුවෙක් පොළට ගිහිල්ලා පඩුසික වෙනවා හදකින්ම. මම නම් කොහෙත්ම කැමති නෑ ඒකට. තාත්තේ අම්මා කිව්වා නේද කිසිම රැකියාවක් උසස් පහත් කියලා නෑ කියලා. මට මිනිස්සු මොනා කියයිද නොකියයිද කියලා මට අදාළ නැහැ. මගේ අරමුණයි මට වැදගත් වෙන්නේ. මේ වෙලාවේ මගේ අරමුණ වෙන්නේ ඔයාව බලා ගන්න එකයි, මගේ අධ්‍යාපන කටයුතු හොඳට කරලා හොඳ රස්සාවක් ගන්න එකයි. ඒ හින්දා මම මේ දේවල් අනිවාර්යෙන් කරනවා. තාත්තා බය වෙන්න එපා. ඔන්න ඔය විදිහට රවිඳු එයාගේ පියාට ධෛර්යයක් ලබා දුන්නා. ඔහුම මැටි භාණ්ඩ හදලා පොළට අරගෙන ගිහිල්ලා විකුණන්න පටන් ගත්තා. ඒ වගේම ඔහු එයාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් හොඳින් සම්පූර්ණ කළා. මේ දරුවා මේ දේවල් කරනවා දැක්කට පස්සේ අපිටත් හරියට ආස හිතෙනවා. ඇත්තටම කියනවා නම් අපිට ඔයා ගැන හරිම ආඩම්බරයි. හැම දෙමව්පියෙක්ටම ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ දරුවෝ. ඔන්න ඔය විදිහට මිනිස්සුන් හැමෝම වගේ රවිඳු ගැන කතා කරන්න පටන් ගත්තා. රවිඳු ගෙදර වැඩ පවා තනියම කළා. ඔහු ගෙදර ලිප පත්තු කරලා තනියම කෑම හදලා ඔහුගේ පියාට කන්න බොන්න දුන්නා. රවිඳු මේ ආකාරයෙන් වගකීම් දරන ආකාරය දැක්කට පස්සේ මෝහන්ගේ ඇස්වලට කඳුළු පිරෙන්න ගත්තා. ඒ වගේම ඔහුට ඔහුගේ පුතා ගැන මහත් ආඩම්බරයක් දැනුණා. ඔන්න ඔය විදිහට හැමෝම මේ වගකීම් දරන රවිඳුට ගොඩක් ප්‍රශංසා කළා. ඔන්න ඔය අතරේ විද්‍යාලයේ විකී නමින් ධනවත් ශිෂ්‍යයෙක් හිටියා. මොහු මේ රවිඳු ගැන ගොඩක් ඊර්ෂ්‍යාවෙනුයි පසු වුණේ. මම තමයි මේ කැම්පස් එකටම ඉන්න පෝසත්ම ළමයා. ඒ වුණාට ඉස්සර හැමෝම මගේ පස්සෙන්මයි හිටියේ. මේ වැඩකාර රවිදුව ආවට පස්සේ උපි වැඩත් එක්ක දැන් හැමෝම උපිය පස්සේ වැටිලා. ඉන්නකො මම මූට හොඳ වැඩක් කරන්න. විකී රවිඳුගේ ගෙදර තත්ත්වය හොඳ හැටි දැනගෙන හිටියා. ඔහු මැටි බඩු හදලා පොළට ගිහිල්ලා විකුණනවා කියලාත් ඔහු දැනන් හිටියා. ඔන්න එක දවසක් විකී රවිඳු පිටිපස්සේ ගිහිල්ලා ඔහුගේ නිවසට ගිහින් රාත්‍රියේදී ඔහුගේ මුදල් හොරකම් කළා. මේ සල්ලි ටික රවිදු එකතු කරලා තියෙන අනිවාර්යෙන් කොලෙජ් එකේ ගාන ගෙවන්න වෙන්නේ නැති. ඉන්නකො මම මූට හොඳ වැඩක් කරන්න. අදින් පස්සේ ඉතින් ඌ ඉගෙනගෙන හමාරයි. ඔන්න ඊට පහුවදා රවිඳුගේ ගෙදර මේ මුදල් නැති බව දැක්කට පස්සේ මොහු ගොඩක් කනස්සල්ලටපත් වුණා. තාත්තේ මගේ සල්ලි නැති වෙලානේ. මම මෙතනමයි තිබ්බේ. ජනේලෙත් ඇරලයි තියෙන්නේ. ඒ කියන්නේ රෑ හොරෙක්වත් ඇවිල්ලවද්ද? අනේ මගේ සල්ලි ටික හොරකම් කරලවද්ද? ඔව් නේ නම් පුතේ. මේ ජනේලේ ඇරලානේ. හොරෙක් පැනලා වෙන්න ඕනි. නැත්තම් කොහොමද මේ ගෙදර තිබ්බ සම්මේ නැති වෙන්නේ? අනේ තාත්තේ දැන් අපි මොකද කරන්නේ? මගේ කැම්පස් එකට සල්ලි ටික ගෙවා ගන්න බැරි වේද? හෙට මං අනිවාර්යයෙන්ම සල්ලි ටික ගෙවන්න ඕනි. නැත්තම් අපිට විභාගෙට ඉඳ ගන්න බැරි වෙයි. අනිවාර්යෙන් යාලා මේ පාර නම් සල්ලි ගෙව්වේ නැත්තම් මාව විභාගෙට ඉඳවන්නේ නැහැ. රවිඳු සහ මෝහන් මේ ගැන ගොඩක් කනස්සල්ලටපත් වුණා. ඔන්න ඔය අතර රවිඳු පොළට ගිහිල්ලා මැටි කල ටික විකුණමින් ඉන්නකොට ගොඩක් ධනවත් ව්‍යාපාරිකයෙක් එතෙන්ට එනවා. ෂා මේ කල ටික හරිම ලස්සනයි නෝ. ඔයාට මේව හදන්නේ. ගොඩක් ස්තුතියි මහත්තයා. ඕ මම තමයි මේව හදන්නේ. ෂා ඒකත් එහෙමද? මට මැටි කල 40ක් විතර ගන්න පුළුවන් වෙයි නේද? මම මේවා මගේ කම්පැනි එකේ සේවකයන්ට තෑගි විදියට දෙන්න ඕනි. මගේ කම්පැනි එකට දැන් අවුරුදු 10ක් පෙරෙනවා. ඒකින්ද එච්චර ගොඩක් අනේ ඔබතුමාට ගොඩක් ස්තුතියි මහත්තයා. ඔයා මට දෙවි කෙනෙක් වගේ අද ඇවිල්ලා පිට වෙන්නේ. ඔන්න ඔය විදිහට ඒ කල ටික විකුණලා හම්බුන මුදල් වලට ඔහු ළඟ තිබ්බ ඉතුරු මුදල් ටිකත් එකතු කරලා નિયમિત වේලාවට ඔහු විශ්වවිද්‍යාලයේ මුදල් ටික ගෙවුවා. ඔන්න ඊට පස්සේ විකීගේ සියලුම සැලසුම් ටික ව්‍යාර්ථ වුණා. රවිඳු ඔන්න ඔය විදිහට විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයේනොත් ප්‍රථමයා වුණා. ඔහු මෙන්න මේ විදිහට කල විකුණලා වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා රාත්‍රියේදී ඉගෙන ගත්තා. අවසානයේදී මේ සියලුම දුෂ්කරතා මැද වුණත් ඔහු හොඳට පාඩම් කරලා විභාග ලියලා IAS නිලධාරියෙක් බවට පත් වුණා. ඔන්න ඊට පස්සේ කාලය හැමදේම වෙනස් කළා. ඊට වසර කීපයකට විතර පස්සේ රවිඳුව විනාශ කරන්න උත්සාහ කරපු විකී
එයාගේ ධනවත් පියාගේ මරණයෙන් පස්සේ ඔහු සතු වුණ සියලුම දේපල බේබදු කමෙන් මුදල් නාස්ති කරලා විනාශ කරලා දැම්මා. දැන් ඔහු මුරකාරයෙක් විදිහට වැඩ කරමින් හිටියා. උසස් IAS නිලධාරියෙක් වෙන රවිඳුව දැක්කට පස්සේ මොහුට හිස නමා ආචාර කිරීමට පවා සිදු වුණා. මෝහන් තමාගේ මේ රාජ්‍ය සේවක පුතා ගැන ගොඩක් ආඩම්බරයට පත් වුණා. ඔන්න ඔය විදිහට දුප්පත් මිනිස්සෙක්ගේ හීනය හැබෑ වුණා.